වංග මහා ලේඛක සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යායයන්ගේ ප්‍රකට කෙටි කතාවක් වන අභාගීර් ස්වර්ග හෙවත් අභාග්‍යවන්තියගේ ස්වර්ගය. 7 දවසක් පුරා පැවති උණ රෝගයකින් පසු තාකුර්දාස් මුකර්ජිගේ මහලු බිරිඳ මිය ගියාය. මුකර්ජිගේ සහල් ව්‍යාපාරය ඔහුව යහමින් වත්කම් ඇති අයෙකු බවට පත් කර තිබුණි. ඔහුට පුතුන් 4 දෙනෙකු සහ දූවරුන් 3 දෙනෙකු සිටි අතර ඒ දරුවන්ටද දරුවන් සිටියහ. ලේලියන්, බෑනාවරුන්, අසල්වැසියන් සහ සේවකයන්ගෙන් පිරී ගිය ඒ නිවස ඇගේ මරණයත් සමග උත්සවයක සිරිගත්තේය. මල සිරුරේ අවසන් ගමන දැක බලා ගැනීම සඳහා මුළු ගම්මානයම එක්රොක් විය. මියගිය කාන්තාව විවාහක කාන්තාවක ලෙස මියගිය බව හැඟවීමට ඇගේ දූවරු හැඟූ කඳුලින් යුතුව ඇගේ දෙපතුල් අල්ත හෙවත් රතු සායම් වලින් හැඩ කළහ. ඇගේ හිස කෙස් අතර සින්දූර් තට්ටුවක් තැවරූහ. ලේලියන් ඇගේ නළල සඳුන් තිලකයෙන් සරසා වටිනා සාරියක් අන්දවා අවසන් වරට ඇගේ දෙපා වැඳ නමස්කාර කළහ. මල් සුවඳ විලවුන් සහ මල් මාලාවල බහුලත්වය නිසා එය ශෝකජනක අවස්ථාවක් මෙන් නොවිය. හරියට වසර 50කට පසු ඒ ගෙහිමියන් නැවත වරක් තම ස්වාමියාගේ නිවස බලා යනවා වෙන්න. මහලු මුකර්ජි තම ජීවිත කාලය පුරාම තමන් සමග සිටි සහකාරියට අවසන් වරට සමු දුන්නේ ඉතා සංසුන් මුහුණකිනි. කිසිවෙකුට නොපෙනෙන සේ කඳුළු පිසදාගත් ඔහු තම දූවරුන් සහ ලේලියන් අස්වැසුවේය. මල සිරුරක අවසන් ගමන වෙනුවෙන් සිදු කෙරෙන දෙවියන් උදෙසා වූ ස්තෝත්‍ර ගායනා මැද ගම්මානයම අවමංගල්‍ය පෙරහැරේ ගමන් කළහ. තවත් එක් ජීවියෙකු මදක් ඈතින් සිට මෙම පිරිස සමග එකතු විය. ඒ තරුණ කංගාලිගේ මවයි. ඇය තම පැල්පත ඉදිරිපිට වත්තේ වයනු වම්බටු 14ක් විකුණා ගැනීම සඳහා වෙළඳපොළට යමින් සිටියද දුටු දසුනින් ඇය නතර විය. වෙළඳපොළත් වම්බටුත් ඇයට අමතක විය. කඳුළු පිසදමමින් ඇය පිරිස පසුපස සුසාන භූමිය වෙත ගියාය. එය ගඟ අසල ගමේ කෙළවරක පිහිටා තිබුණි. චිතකය සඳහා අවශ්‍ය සියල්ල ඒ වන විටත් එහි එක්රැස් කර තිබුණි. පහත් කුලයකට අයත් වූ බැවින් කංගාලිගේ මවට සමීප වීමට ධෛර්යයක් නොවිය. පස් ගොඩක් පිටුපස මදක් ඈතින් සිට ඇය අවසන් වතාවත් දෙස මහත් උනන්දුවකින් බලා සිටියාය. දේහය චිතකය මත තැබූ විට රතු අල්තවලින් හැඩකළ දෙපතුල් දෙස ඇය මහත් ආසාවෙන් බලා සිටියාය. තමාටත් දිවගොස්සේ අල්ත ස්වල්පයක් නළලේ තවරා ගැනීමට සිතුනි. පුත්‍රයා විසින් චිතකයට ගිනි දල්වන විට දෙවියන් උදෙසා කෙරෙන ස්තෝත්‍ර මැද ඇගේ දෑසින් කඳුළු ගලා ගියේය. ඇය සිතින් මෙසේ මුමුණන්නට වූවාය, ඔබ වාසනාවන්තයි, ඔබ ස්වර්ගයට යනවා. මටත් කංගාලි අතින් මෙලෙසම ගිනි දල්වන්නට වාසනාව ලැබේවා කියා මට ආශිර්වාද කරන්න. තම පුතු ලවා චිතකයට ගිනි දල්වා ගැනීම සුළුපටු ජයග්‍රහණයක් නොවේ. පුතුන්, දූවරුන්, මුණුබුරන්, මිනිබිරියන්, සේවක සේවිකාවන් සහ සමෘද්ධිමත් පවුලක් දමා ස්වර්ගයට යෑම ගැන සිතන විට කංගාලිගේ මවගේ සිත ආඩම්බරයෙන් පිරී ගියේය. අලුතින් දැලුණු චිතකයේ නිල් පැහැති දුමාරය අහසට නැගෙන විට ඒ දුම් රොදවල් අතරින් කුඩා දේව රථයක් ඇයට පෙනෙන්නට විය. එහි කවුරුන් හෝ වාඩි වී සිටිනු පෙනුනත් ඒ කවුදැයි හඳුනාගත නොහැකි විය. නමුත් ඇගේ හිසේ සින්දූර් තවරා තිබූ අතර දෙපතුල් රතු අල්ත වලින් හැඩ වී තිබුණි. කංගාලිගේ මව කඳුළු පිරුණු දෑසින් අහස දෙස බලා සිටියාය. එවිට 14ක හෝ 15ක පමණ පිරිමි ළමයෙකු ඇගේ සාරි පොටෙන් ඇද්දේය. අම්මේ, මෙතන මොකද කරන්නේ? උයන්නේ නැද්ද? තැටිගත් ඇය කංගාලි දෙස බැලුවාය. මම උයන්නම්. අහස දෙසට අත දික් කරමින් ඇය පැවසුවාය. බලන්න පුතේ, අන්න එයා ස්වර්ගයට යනවා. ළමයා පුදුමයෙන් අහස දෙස බැලීය. මොකක්ද? මදක් බලා සිටීමෙන් පසු ඔහු මෙසේ කීවේය, අම්මට පිස්සුද? ඕක දුම විතරයිනේ. ඔහු තරහින් පැවසුවේය. දැන් දවල් වෙලා, මට බඩගිනි නැද්ද? පසුව තම මවගේ දෑසේ කඳුළු දැක ඔහු මෙසේ ඇසිය, කවුදෝ බ්‍රාහ්මණ ගෑණියෙක් මැරුණට අම්මා මොකටද මෙච්චර අඟන්නේ? කංගාලිගේ මවට පියවි සිහිය ආවේ එවිටය. සුසාන භූමියේදී වෙනත් කෙනෙකු වෙනුවෙන් හැඟීම ගැන ඇය ලැජ්ජාවට පත් වූවාය. ඇත්ත වශයෙන්ම මෙය තම පුතාට අසුබයක් වේ යයි බියෙන් ඇය කඳුළු පිසදා සිනාසීමට පවා උත්සාහ කළාය. මම ඇගුවේ මොකටද? දුම් පාරක් ඇහැට වැටුණා, එච්චරයි. හා දුම් පාරක් ඇහැට වැටුණා. අම්මා ඇගුවා කියලා මම දන්නවා. ඇය ඊට විරුද්ධ වූයේ නැත. තම පුතාගේ අතින් අල්ලාගත් ඇය ඔහුව නහවා ගැනීම සඳහා ගඟ අයිනට ගිය අතර ඇයද ස්නානය කළාය. අවසන් චාරිත්‍ර අවසන් වන තෙක් එහි රැඳී සිටීමට තරම් ඇය වාසනාවන්ත වූයේ නැත. දෙමාපියන් තම දරුවන්ට නම් තබන විට දෙවියන් වහන්සේ අහසේ සිට සිනාසෙනවා පමණක් නොව ඊට දැඩි ලෙස විරුද්ධ වෙයි. ඔවුන්ගේ නම් මුළු ජීවිත කාලය පුරාම ඔවුන්ට සමච්චල් කරන්නේ එබැවිනි. කෙසේ වෙතත් කංගාලිගේ මවගේ කෙටි ජීවිත කතාව දෛවයේ සරදමකින් බේරී තිබුණි. ඇය උපත ලබන අවස්ථාවේදීම ඇගේ මව මිය ගිය නිසා ඇය Taman වෙත අවාසනාව රැගෙන ආ බව මතක් කර දීම සඳහා කෝපයටපත් ඇගේ පියා ඇයට අභාගී හෙවත් අවාසනාවන්තිය යන නම තැබීය. මව මිය ගොස් සිටි අතර පියා ජීවිකාව සෙවීම සඳහා ගංගාවල මසුන් ඇල්ලීමට දවස පුරා කාලය ගත කළ බැවින් ඇය ගැන සොයා බැලීමට කිසිවකු සිටියේ නැත. කුඩා අභාගී කෙසේ හෝ හැදී වැඩි කංගාලිගේ මව බවට පත්වීම පුදුමයට කරුණකි.
ඇය විවාහ වී සිටි පුද්ගලයාගේ නම රොෂිත් භාග්‍ය යනු ව්‍යාග්‍රය යන අර්ථයයි. ඔහුට තවත් බිරිඳක්ද සිටියාය. ඔහු ඇය සමග වෙනත් ගමකට පදිංචියට ගියේ අභාගී සහ ඇගේ කුඩා පුත් කංගාලිව ඔවුන්ගේ අවාසනාව සමග තනි කරමිනි. අද වන විට කංගාලිට වයස අවුරුදු 14කි. ඔහු වේවැල් වියමන ඉගෙන ගැනීමට පටන්ගෙන තිබූ අතර තවත් වසරක දුක් ගැහැට වලින් පසු තමන්ගේ දුක නිම වේ යයි අභාගී බලාපොරොත්තුවෙන් සිටියාය. ඔවුන්ට මේ දුක උරුම කර දුන් තැනැත්තා පමණක් එහි ප්‍රමාණය දැන සිටියේය. අත් සෝදාගෙන පොකුණේ සිට පැමිණි කංගාලි දුටුවේ තම මව මැටි බඳුනකින් තම පිගානේ ඉතිරි වූ කෑම වසා තබන ආකාරයයි. අම්මා කන්නේ නැද්ද? ඔහු පුදුමයෙන් ඇසීය. දැන් හුඟක් පරක්කුයි. මට බඩගින්නක් නැහැ. බඩගිනි නැහැ. මට ඒක විශ්වාස කරන්න බැහැ. වලද පෙන්වන්න බලන්න. කංගාලිගේ මව තම පුතාව රැවටීම සඳහා මෙම උපක්‍රමය මීට පෙරද බොහෝ වාරයක් භාවිතා කර තිබුණි. ඔහු වළඳ පරීක්ෂා කිරීමට බල කළ අතර එහි සැබවින්ම තිබුණේ එක් අයෙකුට පමණක් සෑහෙන බත් ප්‍රමාණයකි. දැන් ඔහු තම මවගේ උකුලේ සුවසේ වාඩි විය. ඔහුගේ වයසේ පිරිමි ළමයින් බොහෝ විට එවැනි දේ නොකලද ඔහු දිගු කලක් රෝගාතුරව සිටි බැවින් තම මවගේ තුරුලෙන් මිදී සම වයසේ දරුවන් සමග මිතුරු වීමට ඔහුට අවස්ථාවක් ලැබී නොතිබුණි. ඇගේ උකුල ඔහුගේ ක්‍රීඩා පිටිය විය. ඔහු ඇයව වැළඳගෙන තම මුහුණ ඇගේ මුහුණේ ස්පර්ශ කළේය. ඔහු එකවරම තැතිගෙන නැගී සිටියේය. අම්මට උනනේ මිනියක් පුච්චනවා බලන්න අවුවේ ඉන්න ඕනේ උනේ ඇයි? ඊට පස්සේ නාන්න ඕනේ උනේ ඇයි? මිනියක් පුච්චන එක බලන්න ඕනේ දෙයක්ද? ඔහුගේ මව වහාම ඔහුගේ කට පෑගුවාය. කවදාවත් මිනිය කියලා කියන්න එපා. ඒක පවක්. පතිවෘත්තාව රැකගත් පිරිසිදු කාන්තාවක් දේව රථයකින් ස්වර්ගයට ගියා. අම්මා කියන කතා කංගාලි සැකයෙන් කීවේය. කවුරුවත් රථවලින් ස්වර්ගයට යන්නේ නැහැ. මම මගේ ඇස් දෙකින්ම දැක්ක කංගාලි මව පැවසුවාය. ඇය රථයක වාඩි වී සිටියා. හැමෝම ඇගේ රතු පාට දෙපා දැක්කා. හැම එක්කෙනාම ඇයට හේතු වෙමින් කංගාලි ඒ ගැන කල්පනා කරන්නට විය. තම මව පවසන සෑම දෙයක්ම විශ්වාස කිරීමට ඔහු පුරුදු වී සිටියේය. කුඩා කල සිටම ඔහු ඇයව විශ්වාස කිරීමට ඉගෙනගෙන තිබූ අතර හැමෝම එය දුටු බව ඇය පවසන්නේ නම් තවදුරටත් සැක කිරීමට කිසිවක් නැත. මද වේලාවකට පසු ඔහු සෙමින් මෙසේ කීවේය. එහෙනම් අම්මත් ස්වර්ගයට යයි නේද? එදා බින්දිගේ අම්මා රාකල්ගේ නැන්දට කියනවා මම ඇහුවා කංගාලිගේ අම්මා වගේ පතිවෘත්තාව රැකගත් පිරිසිදු කෙනෙක් මෙහි කොහෙවත් නැහැ කියලා. අභාගී නිහඬ වූවාය. කංගාලි පෙර පරිදිම සෙමින් කතාව ඉදිරියට ගෙන ගියේය. තාත්තා අම්මව දාලා ගිය වෙලාවේ කී දෙනෙක් නම් අම්මගෙන් ඇහුවද කසාද බඳින්න කියලා. ඒත් අම්මා බෑ කිව්වා. කංගාලි ලොකු වුණාම මගේ හැම දුකක්ම ඉවර වෙයි මම මොකටද ආයෙත් බඳින්නේ කියලා අම්මා ඇහුවා. අම්මා ආයෙත් බැන්දා නම් මම අද කොහේ ඉඳීද අම්මි? මම බඩගින්නේ මැරිලා යන්නත් තිබුණා. මව ඔහුව තම ලයට තුරුළු කරගත්තාය. ඇත්ත වශයෙන්ම බොහෝ දෙනෙක් ඇයට විවාහ වන ලෙස උපදෙස් දී තිබූ අතර ඇය කිසිසේත්ම ඊට එකඟ නොවූ විට ඔවුන් ඇයට බොහෝ කරදර පීඩාද කර තිබුණි. ඒ මතකය අභාගීගේ දැසට නැවතත් කඳුළුගෙන ආවේය. පුතා ඒවා පිසදමමින් ඇසුවේය. අම්මට නිදාගන්න ඕනේද? ඇය නිහඬ විය. කංගාලි පැදුර එලා ඒ මත තුනී රෙද්දක් දමා කුඩා කොට්ටයක් ගෙනවිත් තමා සෑදූ යහන වෙත තම මව කැඳවාගෙන ගියේය. අද වැඩට යන්න ඕනේ නැහැ කංගාලි ඇය පැවසුවාය. කංගාලිට එය ඉතා ප්‍රියජනක යෝජනාවක් වුවද ඔහු මෙසේ කීවේය. එතකොට අද දවසේ කුලිය දෙන්නේ නැහැනේ අම්මේ. කමක් නැහැ මම ඔයාට කතාවක් කියන්නම්. කංගාලිට ඊට වඩා පොළඹවා ගැනීමක් අවශ්‍ය නොවිය. ඔහු වහාම මව අසලට ගුලි වී හරි කියන්නකෝ යයි පැවසීය. අභාගී කුමාරයෙක් සෙනෙවියෙකුගේ පුතෙකු සහ පියාඹන අශ්වයෙකු පිළිබඳ කතාව ආරම්භ කළාය. ඇය මේ කතාව බොහෝ වාරයක් අසා තිබූ අතර පවසාද තිබුණි. නමුත් ස්වල්ප වේලාවකින් එහි කුමාරයෙක් හෝ සෙනෙවි පුතෙකු සිටියේ නැත. ඇය පැවසුවේ වෙනත් කිසිවෙකුගෙන් අසා නැති ඇගේම නිර්මාණයක් වූ කතාවකි. ඇගේ උණ වැඩිවන තරමට ඇගේ හිස තුල රත් වූ රුධිරය වේගයෙන් කැරකෙන්නට වූ අතර ඇය අලුත් කතා ගෙතීමට පටන් ගත්තාය. එහි නැවතීමක් හෝ විරාමයක් නොවිය. කංගාලිගේ දුර්වල ශරීරය සෑම කොටසකින්ම කිතිගැණු අතර බියෙන් පුදුමයෙන් සහ ප්‍රීතියෙන් ඔහු මවගේ බෙල්ල බදාගෙන ඇගේ ලයට ගුලි වීමට උත්සාහ කළේය. පිටත දහවල ගෙවී ගොස් හිරු බැස ගියේය. සන්ධ්‍යාවේ අඳුරු සෙවණැලි පොළව සිප ගනිමින් ක්‍රමයෙන් තද විය. නමුත් ගේ ඇතුලේ පහනක් දැලුනේ නැත. දවසේ අවසාන කටයුතු කිරීමට කිසිවකු නැගිට ගියේද නැත. ඒ ඝන අඳුර මැද නිහඬව සිටි පුතුගේ කන්වලට ඇසුනේ මවගේ මෘදු මුමුණන හඬ පමණි. එය අවමංගල්‍ය පෙරහැර සහ සුසාන භූමිය පිළිබඳ කතාවයි. දේව රථය රතු පැහැයෙන් හැඩකළ දෙපතුල් සහ ස්වර්ගය කරා යන ගමන පිළිබඳ කතාවයි. ශෝකයෙන් පීඩිත ස්වාමියා තම මියගිය බිරිඳගේ නළල තම දෙපයින් ස්පර්ශ කර හඬමින් සමුදුන් අයුරුත් පසුව පුතා විසින් චිතකයට ගිනි දල්වන අයුරුත් ඇය විස්තර කළාය. ඒවා ගිනි දැල් නෙවේ කංගාලි ඒ දෙවියන් වහන්සේමයි. අහස පුරා පැතිරෙන දුමාරිය දුමක් නෙවේ ඒ ස්වර්ගයට යන රථයයි. කංගාලි ඊ අම්මි
මගේ චිතකයට ගිනි තියන්නේ ඔයා නම් මමත් ස්වර්ගයට යයි. ඔය වගේ කතා කියන්න එපා අම්මේ, කංගාලි ඊතා සෙමින් පැවසුවේය. ඇයට එය ඇසුනේ නැතිව විය හැක. උන්න නිසා හතිලමින් ඇය මෙසේ පැවසුවාය. එතකොට මම පහත් කුලයේ කෙනෙක් කියලා කාටවත් මට වෛර කරන්න බැහැ. මගේ අවාසනාව ගැන කාටවත් කතා කරන්න බැහැ. මගේ පුතා මගේ චිතකයට ගිනි තියනකොට ස්වර්ගයේ රථයට මාව අරන් යන්නම වෙනවා. තම මුහුණ ඇගේ මුහුණට තද කරමින් කංගාලි මෙසේ කීවේය. ඕවා කියන්න එපා අම්මේ, මට බය හිතෙනවා. මව මෙසේ කීවාය. තව එක දෙයක් කංගාලි, ඔයාට පුළුවන් ද තාත්තව එක්කන් එන්න? එයාටත් පුළුවන් නේද ඒ විදිහටම මගේ හිස ස්පර්ශ කරලා මට සමුදෙන්න. මගේ දෙපතුල් වල අල්තා, හිසේ සින්දූර්. ඒත් මේවා කවුද කරන්නේ? ඔයා කරයි නේද කංගාලි? ඔයා මගේ පුතා, මගේ දුව. ඔයා තමයි මගේ හැමදේම. ඇය තම පුතාව තදින් වැළඳ ගත්තාය. අභාගීගේ ජීවන නාටකයේ අවසාන ජවනිකාව නිමවීමට ආසන්නව තිබුණි. ඒ ඊතා කෙටි එකකි. ඇයට තවමත් වයස අවුරුදු 30ක්වත් නොවන්නට ඇත. අවසානයේද ඊතා සාමාන්‍ය එකක් විය. මේ ගමේ වෛද්‍යවරයෙකු සිටියේ නැත. ඔහු සිටියේ වෙනත් ගමකය. කංගාලි ඔහු වෙත ගොස් බැගෑපත් විය. ඔහුගේ දෙපා වැඳ හැඟුවේය. අවසානයේ රුපියලක ගාස්තුවක් ගෙවීම සඳහා භාජනයක් උකස් කිරීමට ඔහුට සිදුවිය. වෛද්‍යවරයා රෝගියාව පරීක්ෂා කිරීමට පැමිණියේ නැත. ඔහු පෙති 3-4ක් නියම කළ අතර ඒවා සමග ගැනීමට තවත් දෑ බොහෝමයක් අවශ්‍ය විය. කංගාලිගේ මව තම පුතා සමග අමනාප වූවාය. ඒ මගෙන් අහන්නේ නැතුව ඒ භාජනය උකස් කළේ. පෙති අතට ගත් ඇය ඒවා ගෞරවයෙන් තම නළලේ තවරාගෙන දැවෙන ලිපට විසිකලාය. මට සුව වෙන්න ඕනේ නම් මම සුව වෙයි. අපේ පරම්පරාවේ කවුරුවත් කවදාවත් පෙති බීලා නැහැ. දින 2-3ක් ගත විය. අසල්වැසියන් ඇයව බැලීමට පැමිණියහ. සෑමදෙනාම Taman දන්නා අත් බෙහෙත් ගැන පවසා නික්ම ගියහ. තරුණ කංගාලි වඩාත් කලබල වන විට මව ඔහුව තමා වෙතට ඇද මෙසේ පැවසුවාය. දොස්තරගේ පෙති වලින් වැඩක් උනේ නැහැ. ඉතින් ඔය බෙහෙත් වලින් සුව වෙයි කියලා ඔයා හිතනවාද? මම මගේ පාඩුවේ සුව වෙන්නම්. අම්මා පෙති බීවේ නැහැනේ. අම්මා ඒවා ලිපට දැම්මා. කංගාලි හඬමින් කීවේය. මොන මිනිස්සෙක්ද මෙහෙම සුව වෙන්නේ? මම නිකන්ම සුව වෙයි. ඔයාට බත් ටිකක් තම්බා ගන්න පුළුවන්ද? ඔයා බත් කනවා බලන්න මට ආසයි. කංගාලි පළමු වතාවට ඊතා අදක්ෂ ලෙස බත් පිසීමට උත්සාහ කළේය. ඔහුට කැඳ පෙරා ගැනීමටවත් බත් ටික හරියට වළඳෙන් ඉවතට ගැනීමටවත් නොහැකි විය. ලිප හරියට පත්තු වූයේ නැත. වතුර හැලී දුම් රොටු නැගුණි. හාල් ඇට බිම හැලෙනු දුටු මවගේ දැස කඳුලින් පිරී ගියේය. ඇය නැගිටීමට උත්සාහ කළද නැවතත් ඇඳටම වැටුණාය. පුතා බත් කා අවසන් වූ පසු ඇය ඔහුව තමා අසලට කැඳවා උපදෙස් දීමට උත්සාහ කළාය. නමුත් ඇගේ හඬ ඊතා දුර්වල වී තිබූ අතර අවසානයේ ඇයට කළ හැකි වූයේ නොනවත්වා හැඟීම පමණි. කරන වෑමි ඊශ්වර නාඩි බැලීමට දැන සිටියේය. පසුදා උදෑසන ඔහු රෝගියාගේ මැණික් කටුව මත ඇඟිලි තබා බලා සිට ඊතා බරපතල මුහුණකින් යුතුව සුසුමක් හෙලා හිස වනා නික්ම ගියේය. අභාගීට ඒ පණිවිඩය වැටහුණි. නමුත් ඇයට බියක් දැනුනේ නැත. සෑමදෙනාම නික්ම ගිය පසු ඇය පුතාට මෙසේ කීවාය. ඔයාට පුළුවන් ද ඔහුව එක්කන් එන්න? කාවද අම්මි? ඔයා දන්නවනේ. අර අනිත් ගමට ගිය කෙනා. කංගාලිට එය වැටහුණි. තාත්තවද? අභාගී නිහඬ වූවාය. එයා එන්නේ අම්මි. කංගාලි ඇසිය. අභාගීටද ඒ ගැන සැකයක් තිබුණි. නමුත් ඇය සෙමින් මෙසේ පැවසුවාය. අම්මට අවසන් වතාවට එයාට ගෞරව කරන්න ඕනේ කියලා කියන්න. කංගාලි වහාම යාමට සැරසෙන විට ඇය ඔහුගේ අත තදින් අල්ලා මෙසේ කීවාය. අම්මා යන්නයි හදන්නේ කියලා කියන්න. එයාට පේන්න ඔයා අඬන්න. මදක් නතර වී ඇය නැවතත් මෙසේ කීවාය. එන ගමන් කරන වැමියාගේ බිරිඳගෙන් අල්තා ටිකක් ඉල්ලගෙන එන්න. එයා මට ගොඩක් ආදරෙයි. එයා බෑ කියන එකක් නැහැ. ගමේ බොහෝ දෙනෙක් ඇයට ආදරය කළා. තම මවට උණ වැළඳුණු දා සිට ඇය මේ දේවල් ගැන බොහෝ වාරයක් පවසනු කංගාලිට ඇසී තිබුණි. ඔහු හඬමින් ගමන ආරම්භ කළේය. පසුදා ඇගේ සැමියා වූ රොෂිත් පැමිණෙන විට අභාගී සිටියේ සිහිමද ගතියෙනි. මරණයේ සෙවණැල්ල ඇගේ මුහුණ මත පතිත වී තිබුණි. ඇගේ දෙනෙත් මිලොව දැකිය යුතු දෑ දැක අවසන් කර නන්නාඳුනන ඉමක නතර වී තිබුණි. තාත්තා ඇවිත් අම්මේ, කංගාලි හඬමින් කීවේය. ඔයාට එයාගේ කකුල් වදින්න ඕනේ වුණා නේද? සමහර විට ඇයට එය තේරෙන්නට ඇත. නැතහොත් ඇගේ සිතේ ගැඹුරින්ම තිබූ ආශාව පැරණි සම්ප්‍රදායක් මෙන් ඇගේ විඥාණයට තට්ටු කරන්නට ඇත. මරණාසන්නව සිටි ඇය තම අත දිගු කළාය. රොෂිත් තුෂ්ණිම්බූතව බලා සිටියේය. කවුරුන් හෝ තමාගේ දෙපා වැඳීමට මෙතරම් ආශාවෙන් සිටිනු ඇතැයි ඔහු සිහිනයකින්වත් නොසිතන්නට ඇත. එහි සිටි බින්දිගේ නැන්දා යන්න ඇයට එය කරන්න ඉඩ දෙන්න යයි පැවසුවාය. රොෂිත් පියවරක් ඉදිරියට තැබුවේය. ඇගේ ජීවිත කාලය පුරාම ඔහු ඇයට කිසිදු ආදරයක්, අවධානයක් හෝ රැකවරණයක් ලබා දී නොතිබුණි. නමුත් ඇය තම දෙපා ස්පර්ශ කරන විට ඔහුට ඉබේටම හැඟුම් ආවේය. අපේ වගේ පහත් කුලයක මෙච්චර පිරිසිදු, පතිවෘත්තාව රකින්න ගැහැණියක් ඉපදුනේ ඒ. රාකල්ගේ මව ඇසුවාය. දැන් ඇයට යන්න ඉඩ දෙන්න.
ඇය ජීවිතය අතහැරියේ කංගාලි ඇගේ චිතකයට ගිනි තියයි කියන බලාපොරොත්තුවෙන්. අභාගීගේ අවාසනාව දෙස බලා සිටින දෙවියන් වහන්සේ මේ ගැන කුමක් සිතුවාදැයි මම නොදනිමි. නමුත් තරුණ කංගාලිට එය හදවතට වැදුණු හී සරයක් මෙන් විය. දිනය ගෙවී රාත්‍රිය උදා විය. නමුත් අභාගී පසුදා උදෑසන එනතුරු බලා සිටියේ නැත. මෙවැනි පහත් කුලයක අයෙකු දේව රථයකින් ස්වර්ගයට ගෙන යාමට විධිවිධාන තිබේද නැතහොත් පාන්දර වීමට පෙර පයින් මේ ආයුතුදැයි කවුරුන් දනිත්ද? නමුත් හිරු නැගීමට පෙර ඇය මෙලොව හැරගොස් ඇති බව පැහැදිලි විය. ඔවුන්ගේ වත්තේ බෙලි ගසක් තිබුණි. රොෂික් ණයට ගත් පොරවකින් එහි කඳට පහරක් බැසූ සැනින් ප්‍රාදේශීය ඉඩම් හිමියාගේ ජමීන්දාරයාගේ මුරකරුවෙකු දුවගෙන විත් ඔහුට කන හරහා දැඩි පහරක් ගැසුවේය. පොරව උදුරාගත් ඔහු මේක උඹේ අප්පගේ ගහක්ද බල්ලෝ යයි ඇසිය. රොෂික් තම කම්මුල පිරිමදිද්දී කංගාලි හඬමින් මෙසේ කීවේය මේ ගහ හැදුවේ මගේ අම්මා. ඒ මගේ තාත්තට ගැහුවේ. පරුෂ වචනයෙන් බැන වැදුණු මුරකරුවා ඔහුටද පහර දීමට සැරසුණත් කංගාලි මල සිරුර ස්පර්ශ කර සිටි බැවින් ඔහුව ඇල්ලීමෙන් තමා කිලි අපිරිසිදු වේයයි සිතා එය නතර කළේය. කලබලය නිසා මිනිසුන් රැස් වූහ. නමුත් අවසරයකින් තොරව ගස කැපීමට උත්සාහ කිරීම ගැන රොෂික්ට දොස් නැගුණි. එසේ වුවද අභාගීගේ අවසන් කැමැත්ත කංගාලි හැමෝටම පවසා තිබූ බැවින් ගස කැපීමට ඉඩ දෙන ලෙස පිරිස මුරකරුවාගෙන් ඉල්ලා සිටියහ. නමුත් මුරකරුවා සසල වූයේ නැත. ඔහු රංගනයෙන් පෙන්වුවේ තමා මෙවැනි කතාවලට රැවටෙන්නේ නැති බවයි. ඉඩම් හිමියා මේ ප්‍රදේශයේ අයෙකු නොවේ. නමුත් ගමේ ඔහුගේ කාර්යාලයක් තිබුණි. එහි ප්‍රධානියා වූයේ බදු එකතු කරන්නා වන ආදර් රොය මුරකරුවා සමග තර්ක කිරීමෙන් පළක් නැති බව දුටු කංගාලි කාර්යාලය වෙත දිව ගියේය. මුරකරුවන් අල්ලස් ගන්නා බව ඔහු අසා තිබුණි. මෙවැනි අසාධාරණයක් ගැන ඉහළ නිලධාරීන්ට පැවසුවහොත් යුක්තිය ඉටු වේයයි ඔහු සිතුවේය. ඔහු කෙතරම් අහිංසකද? ඉඩම් හිමියන් සහ ඔවුන්ගේ සේවකයන් ගැන ඔහුට අවබෝධයක් නොතිබුණි. මව අහිමි වීමේ ශෝකයෙන් පීඩිතව සිටි ඔහු කෙලින්ම ආදර් රොය අසලට ගියේය. කවුද උඹ? ආදර් රොය කෝපයෙන් ඇසීය. මම කංගාලි. ඔයාගේ මුරකාරයා මගේ තාත්තට ගැහුවා. හොඳ වැඩි. ඒ ඌරා බදු ගෙවලා නැද්ද? නැහැ සර්, කංගාලි කීවේය. එයා ගහක් කැපුවා. මගේ අම්මා මැරුණා. ඔහුට කඳුළු නවතා ගත නොහැකි විය. උදේ පාන්දරම මෙවැනි හැඟීම් ගැන ආදර් අමනාප විය. මේ කොල්ලා මල සිරුරක් අල්ලා පැමිණ ඇත. ඔහු මෙහි යමක් ස්පර්ශ කළහොත්. අම්මා මැරුණා නම් ඵලයන් යන්න ඔහු කංගාලිට බැන්නේය. කවුරු හරි ගොම වතුර ඉසලා මේ හරිය පිරිසිදු කරපන්. උඹ මොන කුලයකද? පහලට ගිය කංගාලි බියෙන් තම කුලය පැවසුවේය. ඕක පහත් කුලයක් නේ ආදර් කීවේය. මිනියක් පුච්චන්න උඹලට මොකටද දර? කංගාලි මෙසේ කීවේය. අම්මා කිව්වා ඇගේ චිතකයට ගිනි තියන්න කියලා. විශ්වාසෙ නැත්නම් ඕනේ කෙනෙක්ගෙන් අහන්න හැමෝම ඒක ඇහුවා. මවගේ ඒ ඉල්ලීම මතක් වී ඔහුට නැවතත් හැඟුම් ආවේය. අම්මට චිතකයක් ඕනේ නම් ගහට රුපියල් 5ක් ගෙනෙන් ආදර් පැවසුවේය. උඹට ඒක ගෙවන්න පුළුවන්ද? එය කළ නොහැකි බව කංගාලි දැන සිටියේය. අවසන් චාරිත්‍ර සඳහා රෙද්දක් ගැනීමට බින්දිගේ නැන්දා තම පිත්තල පිගාන රුපියලකට උකස් කළ අයුරු ඔහු දැක තිබුණි. නැහැ, ඔහු හිස වනා පැවසුවේය. ගෙවන්න බැරි නම් ගිහින් ගග අයිනේ අම්මව වලලපන්. උඹේ තාත්තට මොන හයක්ද අනුන්ගේ ගහකට පොරව තියන්න. ඒ ගහ හැදුවේ අපේ වත්තේ මගේ අම්මාමයි ඒක හැදුවේ කංගාලි කීවේය. අම්මා හැදුවලු. මූව එළියට ඇදලා දාපන්. සේවකයෙකු පැමිණ පරුෂ වචනයෙන් බැන වදිමින් ඔහුව එළියට ඇද දැමුවේය. කංගාලි නැගිට ඇගේ දූවිලි පිසදා ගනිමින් සෙමින් නික්ම ගියේය. තමාට පහර දුන්නේ ඇයිදයි කියා ඔහුට කිසිසේත්ම වැටහුණේ නැත. බදු එකතු කරන්නාගේ මුහුණේ කිසිදු වෙනසක් නොවිය. පරේෂ් බලපන් මූ බදු ගෙවලා තියෙනවද කියලා. නැත්නම් මුගේ මාළු දැලක් හරි රාජසන්තක කරපන් මූ පැනලා යන්න පුළුවන් ඔහු පැවසුවේය. මුකර්ජි නිවසේ මලගෙදර චාරිත්‍ර සඳහා තව තිබුණේ එක් දිනකි. මියගිය ගෘහණිය වෙනුවෙන් උසස් මට්ටමින් සියල්ල සූදානම් කර තිබුණි. මහලු තාකුර්දාස් මුකර්ජි සියල්ල පරීක්ෂා කර එන විට කංගාලි ඔහු ඉදිරියට ගියේය. මගේ අම්මා මැරුණා ඔහු කීවේය. කවුද උඹ? මොනවද ඕනේ? මම කංගාලි. අම්මා කිව්වා ඇගේ චිතකයට ගිනි තියන්න කියලා. ඉතින් කරපන්. මේ වන විට කතාව පැතිර තිබුණි. මූ මේ ගහක් ඉල්ලන්න හදන්නේ යයි පවසමින් කෙනෙක් විස්තරය පැහැදිලි කළේය. මුකර්ජි පුදුමයෙන් හා කෝපයෙන් මෙසේ කීවේය. මොන ඉල්ලීම්ද මේ? මේ උත්සවවලට මට තව දර ඕනේ කරනවා. මෙතනින් ඵලයන් මගෙන් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඔහු නික්ම ගියේය. අසල සිටි බ්‍රාහ්මණ පූජකයා මෙසේ පැවසුවේය. උඹලගේ කුලයේ කවුද මිනී පුච්චන්නේ? නිකන් චාරිත්‍ර ටික කරලා ගග අයිනේ වලලපන්. මුකර්ජිගේ පුතා ඊතා කාර්යබහුල ලෙස එතැනින් යමින් සිටියේය. මේ කතාව අසා ඔහු මෙසේ කීවේය. බලන්නකෝ මුනුත් දැන් උසස් කුලයේ අය වගේ වෙන්න හදන හැටි. ඔහු තම රාජකාරිය සඳහා දිව ගියේය. කංගාලි තවදුරටත් බැගෑපත් වූයේ නැත. පසුගිය පැය කිහිපය තුල ඔහු ලැබූ අත්දැකීම් නිසා ඔහු වසර ගණනාවකින් වයසට ගියාක් මෙන් විය. ඔහු නිහඬව තම මියගිය මව සිටි තැනට ගියේය.
ගග අයිනේ වලක් හාරා අභාගීව එහි තැන්පත් කරන ලදී. රාකල්ගේ මව පිදුරු මිටියක් පත්තු කර කංගාලිගේ අතට දුන්නාය. ඇය ඔහුගේ අත මෙහෙයවා මවගේ මුහුණේ ඒ ගින්න ස්පර්ශ කරවා පසුව පිදුරු මිටිය ඉවතට විසි කළාය. ඉන්පසු එහි සිටි පිරිස වල වසා දමා අභාගීගේ පැවැත්මේ අවසාන සලකුණද මකා දැමුවා. හැමෝම තම තමන්ගේ වැඩවලට නික්ම ගියා. කංගාලි පමණක් තනිවම එහි වාඩි වී අහසට නැගෙන ඒ පිදුරු දුම් රොටු දෙස නොසැලෙන දෑසින් බලා සිටියේය.